මේ ඔයාලා ඉන්නේ අවුරුදු 2කට විතර කලින් වල්ලපු පොල්ලෙලි. ඒව නම් දැන් කුඩු වෙලා තියෙන්නේ. ඒ උනාට බලන්න තාමත් ඒ පොල්ලෙලි වල මේ වතුර උරා ගැනීමේ හැකියාව. සාමාන්‍යයෙන් අපි දන්න විදිහට පොල්ලෙල්ලකට පුළුවන් එයාගේ බර වගේ 10 ගුණයක් වතුර උරා ගන්න. ගොඩක් පොල් වතු වල පොල්ලෙලි වලවල් විදිහට සහ කාණු වලට එහෙම පොල්ලෙලි දාන්නේ මෙන්න මේ හැකියාව ලබා ගන්න. දැන් මේ පොඩි වැස්සකට උනත් පොල්ලෙල්ලේ සෑහෙන වතුර ප්‍රමාණයක් උරාගෙන තියෙනවා. ඇත්තටම පොල් වත්තක සහ වෙන වගාවලටත් හොඳ ජල සංරක්ෂක මාධ්‍යයක් විදිහට අපිට පොල්ලෙලි පාවිච්චි කරන්න පුළුවන්. මේ සෑහෙන වතුරක් බින්දුව වගේ වැටෙන්නම සෑහෙනට වතුර වල තියෙන පොල්ලෙල්ලට. දැන් මේ අවුරුදු 2ක් විතර පරණ පොල්ලෙලි. ඒ වුණාට තාමත් හොඳ මට්ටමේ තියෙනවා. දැන් නම් දිරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණාට ඇත්තටම හොඳ ජල සංරක්ෂක මාධ්‍යයක් තමයි පොල්ලෙලි කියන්නේ. අනික පොටෑසියම් එහෙමත් පසට ගොඩක් ලබා දෙන හොඳම අපේ රටේ තියෙන වටිනාම සම්පතක් තමයි පොල්ලෙලි.